ජාත්‍යන්තර පාසලක් වුණත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් මටත් අපේ කාර්ය මණ්ඩලයට ලොකු උවමනාවක් තිබුණා ළමයින්ගේ අක්මුල් ඒගොල්ලන්ගේ දේශීයත්වය ඒ වගේම අපේ තියෙන ගතානුගතික ඉතා හොඳ සිරිත් විරිත් සාර ධර්ම ඒ දේවල් ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ දිගටම තියෙන්න ඕන කියලා. ඒගොල්ලෝ ලෝකේ කොහේ ගිහිල්ලා වැඩ කෙරුවත් අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගෙන් අපේ රටේ තියෙන හොඳ දේවල් ටික ඒගොල්ලෝ එකතු කරගෙන යයි කියලා. ඉතින් මේක නිකන් වචනයෙන් කියනවට වැඩිය හොඳයි යම්කිසි ක්‍රියාකාරී විදියකින් තමයි ඔවුන්ගේ ඇඟ ඇතුළට අර ඇටමස් නහර වලට කා වදින විදියට මේක යන්න ඕනේ කියලා මට තේරලා තිබුණා. ඉතින් මම එහෙම තත්ත්වයක් දීද්දී ඒ පිළිබඳව හිතමින් ඉන්නකොට මට යන්න සිද්ධ වුණා එක මේ උත්සවයකට මේ දේශීය නර්තනය පිළිබඳ උත්සවයක් බලන්න. ඒක බලන් ඉන්නකොට මට තේරුණා දෙවියනේ මේ අපේ රටේ දේශීය හා විශේෂයෙන් උදරාත්ම නර්තනය හා දේශීය නර්තනය ඇතුලේ කොයිතරම් දුරට අපේ සංස්කෘතිය පිළිබඳ කරුණු සාරධර්ම ඒ දරුවෝ ගුරුවරුන්ට සලකන ආකාරය ඒ දේවල් ඔක්කොම දැක්කම මට හිතුණා අපේ පාසලෙත් මේක ඇති කළ යුතුයි කියලා වෙලා. ඉතින් මම එතනදිම කතා කරුවා මේ මම දැකපු ඒ උලෙල සංවිධානය කරපු ආචාර්යවරුන්ට. එතන තමයි මට මුලින්ම හම්බුනේ මේ රසික කොතලාවල සහ නිශා කොතලාවල මේ දෙපළ. මම ඒ දෙදෙනාට යෝජනා කරුවා මේ අපේ පාසලට ඇවිල්ලා අපි මේ වගේ ක්‍රියාවලියක් පටන් ගමු කියලා. මම හිතන්නේ මේ වසර 20කට පමණ ඈත. එතකොට එදා පටන් ගත්ත දේ තමයි අද මේ කෙරීගෙන යන්නේ. මම හිතනවා මේක හරහා අපේ දූ දරුවන්ට ලොකු ආభాෂයක් ලැබෙනවා. ඇත්තටම අපි ප්‍රාථමික අංශයේදී මේක අනිවාර්ය කරලා තියෙනවා. එතකොට දරුවෝ අපේ රටේ තියෙන දේවල් ගැන, අපේ රටේ සංස්කෘතිය ගැන සිරිත් විරිත් ඒ හුඟක් දේවල් ඔවුන්ගේ ඇඟ ඇතුළටම යනවා. ඉතින් මම අද ඉතා සතුටු වෙනවා. අපි මේ දේ කිරීම පිළිබඳව අපි හිතනවා අපි හුඟක් හොඳ ලස්සන හොඳට නටන්න පුළුවන් නර්තනයේ වැඩ කටයුතු කරන්න පුළුවන් දරුවෝ හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක මේ දරුවන්ගේ මානසික සුවයට අමතරව ශාරීරික වර්ධනයටත් ව්‍යායාමයක් විදිහට ඉතාම හොඳ වැඩපිළිවෙලක් හැටියට අපිට පෙන්නලා තියෙනවා. මේක මේ අධ්‍යාපනයෙන් ඔබට කිය දෙයක් නෙමෙයි. මේ අධ්‍යාපනය කියන්නේ සංවර්ධනය. හැම අංශයකම සංවර්ධනය. මානසික හා ශාරීරික සංවර්ධනය. ඒකට මානසික සංවර්ධනය පැතිකඩ තියෙනවා. ශාරීරික සංවර්ධනය පැතිකඩ තියෙනවා. ඒකට ශාරීරික සංවර්ධනය ඔය පෝෂ්‍යදායී ආහාර, මානසික සුවය වගේම ශාරීරික සංවර්ධනයට ඒ වගේම අවශ්‍යයි ව්‍යායාම. ඒතර මේකේ මුළු ශරීරයම ක්‍රියාත්මක වෙනවා වැඩ කරනවා මේ නර්තනයේ යෙදෙනකොට. ඉතින් එක පැත්තකින් සම්පූර්ණයෙන්ම මේක අධ්‍යාපනයට අනුගත අධ්‍යාපනයේ කොටසක්. අධ්‍යාපනයෙන් පිටස්තර දෙයක් නෙමෙයි. අපේ මූලික අභියෝගයට තියෙන අපේ දැන් ඉන්න දූ දරුවෝ වැඩියෙන් නැඹුරු වෙලා තියෙන්නේ මේ බටහිර සංස්කෘතිය පැත්තට. ඒගොල්ලෝ දකින මේ සමාජ මාධ්‍යයේ ඒ වගේම ඒගොල්ලෝ දකින චිත්‍රපටවල රූපවාහිනියේ අරෝම පිටරටවල ඒගොල්ලෝ දකින වෙනත් ආකාරයක නර්තන. ඒතකොට ඒගොල්ලෝ වැඩි යොමු වෙන්න බලනවා බටහිර නර්තන ඒ දේවල් වලට. ඉතින් ඒ නිසා යම් කිසි කණ්ඩායමක් ඉන්නවා මේක ඇතුලේ ඒ විදිහේ මානසිකත්වයක් හදාගත්ත දූ දරුවෝ දෙමව්පියෝ මේක ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වුණත් අපි යම් කිසි අනිවාර්ය කිරීමක් කරා මේක දරුවන්ගේ ඇඟ ඇතුළට අපි දාන්න යනවා. ඉතින් මේ වගේ අභියෝග තියෙනවා. ඒ වුණත් අපි සෑහෙන ප්‍රතිශතයක් දරුවෝ ඇතුළට මේකේ තියෙන වැදගත්කම මේකෙන් ලැබෙන ප්‍රයෝජනය ඇතුළත් කරලා දීලා තියෙනවා. දැන් අපි මේ නර්තන පාඩම් වලදී බලාපොරොත්තු වෙන්නේ අර මීට අවුරුදු 300-400කට අතීතයේ තිබුණු නර්තන සම්ප්‍රදාය උගන්වන ක්‍රම නෙමෙයි. දැන් අපේ මේ දේශීය නර්තනය වුණත් අපි හැමදාම එකම විදිහට නටනට ඉන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉන්න උකහාගත් ආభాෂයයි ඒකේ නර්තන ශෛලීන් එක්ක හැමදාම අලුත් නිර්මාණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ගුරුවරු අපේ විශාල ප්‍රමාණයක් ගුරුවරු ඉන්නවා. ඒ අය අලුතෙන් එකතු කරන ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මේක ඇතුළට. හැබැයි ඒක ඇතුළේ හැම වෙලාවෙම පසුබිමේ යටින් දිවෙන අපේ දේශීයත්වය තියෙනවා. ඒ නිසා මේකේ අලුත් දෙයක්. ඒ විතරක් නෙමෙයි අද මේ දේවල් කෙරෙන්නේ හුඟක් දුරට අලුත් තාක්ෂණයත් එක්ක. අපි ගත්තත් ආලෝකකරණය ගත්තත්, ශබ්ද ගත්තත්, දරුවන්ගේ අනිත් බොහෝ කටයුතු ගත්තත්, මේගොල්ලෝගේ ෆෝමේෂන් ගත්තත්, පසුබිම් අර පසුතල භූෂණය මේ ඔක්කොම දේවල් වල ඒ සියලු දේවල් වලදී අපි නව තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ නිසා දරුවන්ට මේකේ නව තාක්ෂණයෙන් අපි යෙදෙන්නේ නැහැ කියන්න බෑ. නව තාක්ෂණ අපි එතන පල් වෙන දේශීය නර්තනයක් හෝ සංස්කෘතියක් ගැන අපි කතා කරන්නේ. ඒ අර සියලු ගුණධර්ම සාරධර්ම අරහා අර ලෝකයේ සිදුවන පරිණාමනයත් එක්ක තාක්ෂණයේ දිනුවත් එක්ක ඒ එක්ක ගමන් කරන්න පුළුවන් නර්තන ක්‍රමයක් තමයි අපි
යෝජනා කරන්නෙත් අපි පුළුවන් තරම් ස්ථාපිත කරන්නත් හදනවා. තා පැහැදිලිව දකිනවා දරුවෝ ඇතුලේ ඇත්තටම අර විශේෂයෙන් තමුන්ගේ දෙමව්පියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම. ඒතකොට දැන් අපේ විශේෂයෙන් බුද්ධ ආගමේ අය දරුවෝ වැඩියෙන් ඉන්නවා, සිංහල දරුවෝ වැඩියෙන් ඉන්නවා, දෙමළ දරුවෝ වැඩියෙන් ඉන්නවා. ඒ අයගේ දැන් සමහර ආගමික පැත්තකින් තහංචි පැනවෙනවා නම් ඇරෙන්න අනිත් සියලු දරුවන්ගේ අපි දකිනවා යම් තරමකට මේ දේශීය නර්තන ඉගැන්වීම නිසා ඔවුන් ඇතුලේ අර ආරක්ෂා වෙනවයි කියලා දේශීය සංස්කෘතියත් ඔවුන්ගේ අර මම කිව්ව අක්මූල් දැනගැනීම නිසා ඒ ගෞරවය එතනට එන එක දෙමව්පියන්ට ගරු කිරීම තමුන්ගේ රට පිළිබඳ හැඟීමක් ඒ දේවල් දරුවන්ට ඇති වෙලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා දරුවෝ ඇතුලේ. අපේ දරුවන්ගේ වෙනසක් තියෙනවා කියලා අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ දරුවෝ බොහෝ දෙනෙක් දැන් පිටරට යනවනේ මේ වුණාම. ඒ පිටරට අපි දකිනවා විශ්වවිද්‍යාවලට ගියාම විවිධ සංස්කෘතික සංදර්ශන තියෙන ඒ විශ්වවිද්‍යාලවල. ඒකට අපේ දරුවන්ට කියන්නේ ඒගොල්ලෝ ඕගලන්ගේ රටේ දෙයක් පෙන්වන්න කියලා. ඉතින් අර බටහිර නටුම විතරක්ම ගිය දරුවට ඒ අයත් එක්ක ඒක එච්චර හොඳට කරගන්න බෑ. නමුත් මේකේ වෙනස දැක්කහම ඒ අයට විශාල වශයෙන් ආශිර්වාද ලැබිලා තියෙනවා. ඔවුන්ව ගාක් මේ වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒ අය අපිට කියලා එවනවා. අපි ඒ කාලේ මේක ගැන එච්චර හිතුවේ නෑ. දැන් අපිට තේරෙනවා මේක කොච්චර හොඳද කියලා. මේකේ වටිනාකම තියෙන්නේ පිටරටකට ගියාම. ඒ රටේ මේක ඒගොල්ලෝ නටලා පෙන්නනකොට ඒ තත්ත්වය ඇති වෙනවා. ඉතින් ඒ වගේ මේ දරුවන්ට බොහෝ ප්‍රයෝජන මේක තියෙනවා කියලායි මම හිතන්නේ. කරම දැන් අපේ දෙමව්පියෝ අද ගණිතය විද්‍යාවයි තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒක නෙමෙයි දරුවෙක්ගේ අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනයෙන් දියුණු වෙන දරුවෙක්ගේ දැන් අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට අපි එනම කතා කරනවා ආචාර්ය CW කන්නංගර මැතිතුමා ගැන නිදහස් අධ්‍යාපනයේ පියා. එතුමා අධ්‍යාපනය ගැන කිව්වේ අධ්‍යාපනය හිස අත හා හදවත සඳහායි. හිස කියලා එතුමා බලාපොරොත්තු වුණේ බුද්ධි සංවර්ධනය. අත කියලා තමයි ක්‍රියාකාරකම්. වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන දැනගෙන මදි. ඒ විතරක් නෙමෙයි හදවත කියලා කිව්වේ මේ මනුෂ්‍යත්වය අනිත් පැයට සලකන්න පුළුවන් වීම ඒ ගතිගුණ මානසික ගතිගුණ ඒවා හුඟක් දුරට කෙනෙකුට සාපිත වෙන්නේ කලාව හරහා. එතන නර්තනය හා අනිකුත් කලාත්මක විෂයන් හරහා ඒ දරුවන්ගේ හදවත හැදෙනවා. ඉතින් අන්න ඒක ඉතා වැදගත්. දෙමව්පියෝ හැමෝම දැනගන්නට ඕනේ අධ්‍යාපනය කියන එක පිළිබඳ සමහර විට වුන් හිතන් ඉන්න විදිය ඉතාම සීමා සහිතයි. ඊට වඩා බොහෝ පුළුල් දෙයක්. සමස්ත සංවර්ධනය දරුවෙකුගේ හා ඒ පුද්ගලික සංවර්ධනය හරහා ඇතිවන සමාජ සංවර්ධනය. ඒ හරහා සමස්ත ලෝකයේ ඇතිවන ඒ සංවර්ධනයත් අභිවෘද්ධියත් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒත් අපි එතනට කොහොමද අපේ දරුවා ගෙනියන්නේ කියන එක තමයි දෙමව්පියෝ හිතන්නේ. ගොඩක්ම ඉගෙන ගත්ත යාළුවන්ගෙන්. යාළුවෝ තමයි අපි අමාත්‍ර අන්තිම කාලෙදී ඔක්කොම එක්කහුව වෙලා කන ඒවා ඔක්කොම මේ ඒකෙන් තමයි ගොඩක් අර මෙමරිස් කියන ඒවා ඔක්කොම එන්නේ ඒකෙන්. එකට කන ඒවයි එකට අක්කලා අයියලා නංගිලා මල්ලිලා ගැන හොයන ඒවයි ඒකෙන් ගොඩක් රෙස්පොන්සිබිලිටිස් උයි ඒකෙන් ටීම් වර්ක් උයි ඔක්කොම මාත්‍ර වලින් හැදුනා. ගොඩක් ඒගොල්ලන්ගේ ඒවා හැදුනා මාත්‍ර වලින්. දීලා තියෙන තැන නම් ගොඩක් හොඳයි. මොකද අධ්‍යාපනයට විතරක් ෆෝකස් එක දුන්නොත් අනිත් ඒවා බැලන්ස් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඩාන්සින් කියන්නේ නිකන් ඒක ඩාන්සින් කියන්නේ නිකන් මේ නටන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක මේ ඇඟෙන්ුත් මොලෙන්ුත් ඒක ඔක්කොගෙම මේ බලපාන දෙයක්. ඒ නිසා ඩාන්සින් කියන්නේ මේ ගොඩක් උදව් කරන දෙයක්. ඒකෙන් ඒක බැලන්ස් කරන්නත් අපිට උදව් කරනවා. ඩාන්සින් වල මං ගොඩක් අපිට ෆෝකස් කරන්න කියලා දෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අර hina වෙන්න කොහෙද ඔරවන්න කොහෙද ඒ වගේ තැන් කියලා දෙනවා. ඒකෙන් ෆෝකස් එක කියලා දෙනවා. ඒ කියලා දුන්න විදිහටම පාඩම් වැඩවලටත් කරාම ඒකේ ෆෝකස් එක එතන එහෙමම තියෙනවා. ඒතර ෆෝකස් කරලා ඔළුවට යන්න ඒ වෙලාවටම දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා මං කිව්වා වගේ මාත්‍ර කියන්නේ ගොඩක් යාළුවන්ගේ බැඳීම් ටීචර් ස්ටුඩන්ට් බැඳීම් ඒ වගේ ගොඩක් අපේ මේ බැඳීම් හැදෙන තැනක්. ඒ වගේ මේ අපි එක්කහුව වෙලා වැඩ කරන තැනක්. ඒකෙන් අපි ගොඩක් ඉගෙන ගන්නවා. මාත්‍ර කියන්නේ ගොඩක් ඉගෙන ගන්න තියෙන තැනක්. මාත්‍රා පළවෙනි එක අපි පටන් ගන්නේ 2008 අවුරුද්දේදී. එතකොට අපේ උත්සාහය තිබ්බේ ඉස්කෝලවල ලයිසන් බ්‍රාන්චස් වල තියෙන කොන්සර්ට් වලින් හොඳම අයිටම් ටිකක් තෝරගෙන එක ෂෝ එකක් කරන්න. ඒක තමයි මාත්‍රා පළවෙනි එක අපි පටන් ගත්තේ ඒ විදිහට.
එහෙම කොන්සර්ට් අපි 2-3ක් ගියාට පස්සේ පෞකාලීනව මාත්‍රා වෙනුවෙන්ම අයිටම් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒකෙදී උත්සාහ කරා පුළුවන් තරම් සාම්ප්‍රදායික ඒ කියන්නේ දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය මූලික කරගෙන ඒක පදනම් කරගෙන නර්තනයන් නිර්මාණය කරන්න. ඒක අද වෙනකම් අපි කරගෙන එනවා. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය තමයි කිසිම අවස්ථාවක සාම්ප්‍රදායික අයිටම් අපි වේදිකාවේ කරන්නේ නැහැ. සම්ප්‍රදාය මූලික කරගෙන ඒක පදනම් කරගෙන ඒකේ නිර්මාණය කරපු අයිටම් තමයි දකින්න පුළුවන්. දැන් මේ සැරේ අපේ මාත්‍රා ප්‍රසංගය බලන්න ආවොත් බලන්න හම්බ වෙන්නේ මීට පෙර කවදාවත් දැකපු නැති අයිටම් තමයි බලන්න හම්බ වෙන්නේ. ඒ නර්තනාංග තමයි පළවෙනි වතාවට මේ ඉදිරිපත් කරන්නේ. ඒක හැබැයි කරන්නේ අපි සම්ප්‍රදාය බේසික් කරගෙන. සම්ප්‍රදාය තුල ඉඳගෙන උඩරට පහතරට සබරගම් නර්තන සම්ප්‍රදායන් තුන බේසික් කරගෙන එතන ඉඳගෙන තමයි මේ මාත්‍රා ප්‍රසංගය කරන්නේ. මාත්‍රා ප්‍රසංගයේ තියෙන විශේෂත්වය තමයි ඒක. දැන් අපි මෙතෙන්දී ගොඩාක් දුරට දැන් මේ ජාත්‍යන්තර පාසලකනේ මේ කර්තව්‍ය අපි කරන්නේ. එතකොට ගොඩාක් අය ඒ කියන්නේ සිවිල් සමාජය තුල ජාත්‍යන්තර පාසල් දකින රූපය කෝණය වෙනස්. අපිට එතෙන්දි උවමනා කරා ඇත්තටම මේ ආචාර්ය මොහන්ලාල් මැතිතුමාගේ අදහසක් අනුව උවමනා වුණා මේ අපේ ජාත්‍යන්තර පාසල තුල සිටින දරුවනුත් ශ්‍රී ලාංකේය දරුවන් තමයි වැඩි පිරිසක් බහුතරය 99.9%ම අධ්‍යාපනය ලබන්නේ. ඉතින් මෙන්න මේ දරුවන්ට දේශීය සංස්කෘතිය අපේ තියෙන දේ අපේකම කියන දේ උගන්වන්න. ඒක උගන්වන්න අපි පාවිච්චි කරපු දේ තමයි අපේ දේශීය නර්තනය කියන එක. ඉතින් එතෙන්දී අපි දරුවන්ව අර එක රාමුවකට කොටු කරගන්නේ නැතුව විශේෂයෙන්ම සෞන්දර්ය විෂයන් වලින් දැනුම ආකල්ප කුසලතා කියන මෙන්න මේ කාරණා තුනම සමබරව වෙන විෂයක් තමයි සෞන්දර්ය කියලා කියන්නේ. ඉතින් පුළුවන් වෙලා තියෙනවා මේ නර්තනය කියන විෂය ආශ්‍රයෙන් අපිට අන්න ඒ විදිහට දැනුම ආකල්ප කුසලතා මෙන්න මේක සමබරව සිසුන්ට දෙන්න. එතකොට ශිෂ්‍යයනුත් ගොඩාක් වෙලාවට මේ දැන් වර්තමානයේ තියෙන තාක්ෂණයත් එක්ක ෆෝන් එකට වෙන්න පුළුවන්, ලැප්ටොප් එකට වෙන්න පුළුවන්, කම්පියුටර් එකත් එක්ක හිර වෙලා තියෙන එක එතනින් එළියට ඇවිල්ලා අලුත් ලෝකය තුල අපේ දේවල් හරහා ඒ අලුත් ලෝකය දකින්න දැන් හුරු වෙලා තියෙනවා. ඉතින් මේ මාත්‍රා ප්‍රසංගයේදී ඒ දේ හොඳින්ම දැනගන්න පුළුවන් මේ තාක්ෂණයත් එකතු කරගෙන අපේ තියෙන මූලික නර්තනයේ තියෙන මූලික අඩිතාලම තුල ඉඳගෙන ඒ තාක්ෂණයත් එකතු වෙලා කරන දෙයක්. ඉතින් දරුවන්ටත් හොඳ අත්දැකීමක් වෙනවා. ඒගොල්ලෝ ගොඩාක් ආසාවෙන් ඉන්නවා හැම අවුරුද්දකම මාත්‍රා ප්‍රසංගයත් එක්ක එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්න. ඇත්තටම මම හිතන්නේ වැඩිපුරම තියෙන්නේ සුබවාදී ප්‍රතිචාර තමයි තියෙන්නේ. මොකද අපි මේ කොන්සර්ට් එක දැන් මේ අද වෙනකොට කොහොම ඇවිල්ලා තියෙනවාද කියනවා නම් අපි ළමයි තෝරා ගැනීමක් කරනවා මේ හැම පාසලකින්ම. හැම පාසලකම මාත්‍රායකට ළමයි තෝරන. එතකොට මෙන්න මේ මාත්‍රායකට ළමයාව යොදාගෙන, ඒ කියන්නේ ළමයාම තේරෙන්නේ ඒකට සහභාගී කරවන්න දෙමව්පියන්ගේ දැඩි උවමනාවක් තියෙනවා. දැන් අපිට වෙන අවස්ථාවලදී අපි දකිනවා ටිකක් මේ වෙයි ඉන්නකොට ක්ලාසස් හරි මොන හරි ඒ දේවල් කියලා ළමයාව නවත්ත ගන්න අවස්ථා අපි දකිනවා. නමුත් මේකෙදි මටත් ඒක ඇත්තටම හිතා ගන්න බෑ. සමහර වෙලාවට මේ මාත්‍රා ප්‍රසංගයේ තියෙන සාර්ථකත්වයත් එක්ක වෙන්න පුළුවන් මේ දේ වෙන්නේ. ඒ කියන්නේ දරුවාව මාත්‍රා ප්‍රසංගයට සහභාගී කරවන්න දෙමව්පියන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට චෝදනා ඇවිල්ලා තියෙනවා බැරි වෙලාවල් ළමයාව සිලෙක්ට් උනේ නැති වුණොත්, තේරුනේ නැති වුණොත් ඇයි ඒ තේරුම් නැත්තේ කියලා චෝදනා පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තරම් ලොකු උනන්දුවක් දෙමව්පියන්ගේ තියෙනවා. ඒ වගේම අපි පුහුණුවීම් කරනකොට තියෙන විශේෂත්වය තමයි කිසිම අවස්ථාවක අපි පාසල් කාලය තුලදී මේ සඳහා පුහුණුවීම් කරන්නේ නැහැ. පාසල් වෙලාවෙන් පසුව වුණත් පුහුණුවීම් කරනකොට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතිරේක පන්ති වලට හානියක් නොවන විදිහට සමහර දවස් වලට හවස 5ට 6ට පුහුණුවීම් පටන් අරන් අන්න එහෙම ගොඩාක් දුරට ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට හානියක් නොවන විදිහට තමයි අපි පුහුණුවීම් යොදාගන්නේ. ඉතින් මේක නිසා වෙන්නේ නැති බොහෝ දුරට මම හිතන්නේ දෙමව්පියොත් මේකට ලොකු නරක බලපෑමක් කරන්නේ නැතුව ඉන්නේ ඒක නිසා වෙන්න ඇති.
ඇත්තටම මෙතෙන්දී කාර්යයන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ නර්තන ශිල්පියෙක් කියන්නේ එක්කෙනෙක්, නර්තන ගුරුවරයෙක් කියන්නේ එක්කෙනෙක්, කොරියෝග්‍රැෆර් කෙනෙක්, රංග වින්‍යාස ශිල්පියෙක් කියලා කියන්නේ තව එක්කෙනෙක්. එතකොට මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ කාර්යයන් තුනම කරන්න. ගුරුවරයෙක් විතරක් නෙමෙයි. ගුරුවරයෙක් නම් අපි සිලබස් එක ඉගෙනුවා ඒක එතනින් ඉවරයි. නමුත් මෙතෙන්දී මේ වගේ කොන්සර්ට් එකක් කරනකොට අපිට නර්තන ශිල්පියෙක් විදිහට දරුවන් එක ගනුදෙනු කරන්න වෙනවා. නර්තන ගුරුවරයෙක් විදිහට අපිට දරුවන් එක ගනුදෙනු කරන්න වෙනවා. ඒ වගේම රංග වින්‍යාස ශිල්පියෙක් විදිහට, කොරියෝග්‍රැෆර් කෙනෙක් විදිහට අපිට දරුවන් එක ගනුදෙනු කරන්න වෙනවා. මේ කොහොමත් මම දකින දෙයක් තමයි ඒ කියන්නේ ජාත්‍යම අපි මේ මෙතෙන්දි විතර නෙමෙයි අපි රජයේ පාසල හැම තැනකදීම ගත්තාම දකින දෙයක් තමයි සෞන්දර්ය ගුරුවරුන් එක්ක සිසුන්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න, ඒගොල්ලන්ගේ ජීවිතයට දෙන්න පීඩාවන් ඒගොල්ලෝ සෞන්දර්ය ගුරුවරුත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් මේක මේ පාසලේදීත් ඒක ඒ විදිහටම තියෙනවා. මම අනිත් ගුරුවරුන්ට මුකුත් කියනවා නෙමෙයි. නමුත් සෞන්දර්ය ගුරුවරුන් එක්ක ඒ ළමයි හරි සහයෝගයෙන් ගනුදෙනු කරනවා. අපි දකිනවා පාසලේ දඩබ්බරයි කියලා හිතන සිසුන්, මම කොයි වෙලාවකත් කියන්නේ දඩබ්බරයි කියලා, පාසලෙන් හිතන සිසුන් දඩබ්බරයි කියලා අපි ගාවදී ඉතාමත්ම කීකරුව මේ දේවල් කරනවා. මම හිතනවා ඒකට ප්‍රධාන දේ සෞන්දර්ය කියන විෂය තමයි ඒකට හේතුව. මොකද සෞන්දර්ය කියලා කියන්නේ සුන්දරත්වය, සුන්දර මිනිසුන් තන්න එක තමයි. ඉතින් මම හරි ආසයි මේ අම්මා මාත් එක්ක ඉන්න අපේ ස්ටාෆ් එක, ගුරු මණ්ඩලයේ, නර්තන ගුරු මණ්ඩලයේ ඉතාමත්ම හොඳින් දරුවොත් එක්ක ඒ ගනුදෙනුව කරනවා. ඉතින් අපි ඇත්තටම මේ මාත්‍රා එකේදී ශිෂ්‍යෝ එක්ක මේක කෙටි කාලයක් නෙමෙයි, සාමාන්‍ය අවුරුද්දක විතර ප්‍රොජෙක්ට් එකක් මේ අපි කරන්නේ. ඒ කාලය තුලදී ඉතාමත්ම හොඳින් ගුරුවරුත් ඉතාමත්ම කැමැත්තෙන්, ළමයිනුත් ඉතාමත්ම කැමැත්තෙන් තමයි මේ දේ කරගෙන යන්නේ. වෙනදා වගේම මේ සැරෙත් මාත්‍රා ප්‍රසංගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තමයි තියෙන්නේ. ඔක්තෝබර් 11 වෙනිදා තියෙන්නේ. මේක ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් බලන්න. මොකද මේක අපි ගොඩාක් වෙලාවට දෙමව්පියන් සහභාගී වෙනවා. මේ දෙමව්පියන්ට අමතරව අපේ ප්‍රවීණ නර්තන ශිල්පීන්, විශේෂ ඉන්න, විශේෂ ශාස්ත්‍රයේ ඉන්න, ඒ වගේම නළු නිලියන්, ගායක ගායක ආටිස්ලා, කලාකරුවන් බොහෝමයක් සම්බන්ධ වෙනවා. ඉතින් ඊට අමතරව අපි ලංකාවේ සියලුම දෙනාට ආරාධනා කරනවා ඔබ ඕනම කෙනෙකුට මේ ප්‍රසංගය සඳහා එක් වෙන්න පුළුවන්. ජීවිතේ මීට ඉස්සෙල්ලා කවදාවත් නොවිඳපු අත්දැකීමක් විඳින්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේ මේ දකින්න නර්තනංග කවදාවත් මීට ඉස්සෙල්ලා දැක්කේ නැහැ කියලා 100% කැට තියලා කියන්න පුළුවන්. ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා සිසුන් 700කට අධික ප්‍රමාණයක්ගේ සහභාගීත්වයෙන් කරන මාත්‍රා 14 නර්තන ප්‍රසංගය ඔක්තෝබර් 11 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තියෙනවා. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න කියලා. सौभाग्य रंग माने सामग्री पूजा हटे